ඉතින් යාළුවනේ කොහමද? ඔයාලව ආදරෙන් පිළිගන්නවද කිරුළු විච්කලු YouTube channel එකකට එක්කලා සුබ ඉරිදා දවසක් වේවා. ඉතින් අද මගේ නිවාඩු දවස. අද ඉතින් මම වීඩියෝ එකක් කරන්න හිතුණා. මම ඔයාලත් එක්කලා යනවාද මාළු ගේන්න මාකට් එකට. චුට්ටක් දුර යන්න ඕන. මාළු මාකට් එකට. මගේ පිටිපස්සෙන් තියෙන්නේ බස් ස්ටොප් එක. මම බස් ස්ටොප් එකේ ඉන්නේ. බස් එකේ යන්න ඕන මාකට් එකට. ළඟ මාකට් එකක් තියෙනවා. ඒකේ ටිකක් මිල වැඩි මාළු එහෙම හැම දෙයක්ම. ඉතින් චුට්ටක් දුර යන්න ඕන විනාඩි 45ක් විතර වගේ. අපි පොඩ්ඩක් රවුමක් දාලා බලමු. ඉතින් යාළුවනේ මේ තමයි මම ඉන්න බස් ස්ටොප් එක. මේ මෙතන ගාලා මේ බස් ස්ටොප් එක අංකය එතකොට එන බස් නම්බර්ස් මේ ඔක්කොම තියෙනවා මෙතන. මේ තමයි බස් ස්ටොප් එක. මට ඔයාලට මෙතන තවත් විශේෂ දෙයක් පෙන්වන්න හිතුණා. ඒ තමයි මෙතන තියෙනවා අපේ සිලෝන් ක්ලබ් එකක්. ඔයාලට පේනවා ඇති. ඔය තියෙන්නේ සිලෝන් ස්පෝර්ට් ක්ලබ්. මේක පටන් අරන් තියෙන්නේ 1928 අවුරුද්දේ. මෙතන ක්‍රිකට් සෙල්ලම් කරනවා. මෙතන ඉන්දියන් අය ඉන්නවා. ඉන්දියන් ක්ලබ් එකක් තියෙනවා. ශ්‍රී ලංකන් ක්ලබ් එකක් තියෙනවා. වාඩි වෙන්න තියෙනවා. ඉතින් යාළුවනේ මගේ බස් එක එනවා. ඩබල් ඩෙකර් එකක් එන්නේ. ඩබල් ඩෙකර් එකේ යක්. බලන්න බස් එකට කොහොමද ගොඩ වෙන්නේ කියලා. මෙතනදී බස් කාඩ් එක ටැග් කරන්න පුළුවන්. ඊගාවට බැංක් කාඩ් එක ෆෝන් එකෙන් ස්කෑන් කරන්න පුළුවන්. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. මෙතන දාලා තියෙනවා මම මේක පාවිච්චි කරන්න බෑ. කෑම් බීම කන්න බෑ. දූරියෙන් බෑ. ස්මෝකින් බෑ. අපදව්‍ය දාන්න බෑ. ඉතින් අපි යමු ඉස්සරහා සීට් එකක්ම ගිහින් වාඩි වෙමු. පොඩ්ඩක් මං ආසාවෙන් හිටියා ඔයාලත් එක්කලා මේ ඩබල් ඩෙකර් එක පොඩ්ඩක් ගමනක් යනවා මට වීඩියෝ එකක් කරන්න ආසාවක් තිබුණා. අද මං හිතන්නේ මට ඒක chance එකක් ආවද ඒ දෙක කරන්න. අපි ලස්සන ඇත්තට මේ බස් එකේ ඉස්සරහා ගිහින් වටපිටා බලාගෙන යන්න පුළුවන් නේ. රටත් බලන්න පුළුවන් ලස්සනයි. ඉතින් ලස්සනයි ගඟක් තියෙන්නේ මේ ඈතින් ස්ටේඩියම් එකක් තියෙන්නේ රවුමට. මේ ගඟක් තියෙනවා. එහා පැත්තේ කෙරවලෙම තියෙන පන්සලක්. චයිනීස් පන්සලක් තියෙන. ඇත්තටම ලස්සනයි. බලන්නකො කොහොමද ලස්සන කියලා. මෙතන එක චූටි ගාඩන් එකක් තියෙනවා. මරු හැන්දෑ වෙලාවක මේ ගඟයිනේ පට්ට ලස්සනක් තියෙන්නේ. ඉතින් යාළුවනේ මට මේ තවත් දෙයක් වලට එක්ක ෂෙයා කරන්න උවමනාවක් තිබුණා. මේ තියෙන්නේ MRT එකක්. ඒ කියන්නේ රේල් ස්ටේෂන් එකක්. උඩින් ඔය ආවේ කෝච්චි ට්‍රේන් එක ආවේ. ඔය තියන්නේ. ඉතින් මේ ට්‍රේන් එකයි ඔය යටින් තියෙන්නේ බස් ස්ටොප් එක. ඉතින් බලන්න මේ රටවල් වල ප්ලෑන් කරලා හදලා තියෙන මේ විදිහට මගේ ජනතාවට ට්‍රේන් එකෙන් බහලා ගොඩක් දුර යන්න අවශ්‍ය නැහැ බස් ස්ටොප් එකට. ඉතින් බලන්න එයාලා හැම දෙයක්ම පිළිවෙලකට හදලා තියෙනවා. ඇත්තටම ලංකාවෙත් මේ තත්ත්වය කවදා උදා වේද කියන දන්නේ නැහැ. මේ මට තව එකක් ඔයාලත් එක්ක ෂෙයා කරන්න උනා. මේ බස් ස්ටොප් එක තියෙන්නේ. මෙතෙන් දැන් අපේ බස් එක නැවතුවා. මේ බස් ස්ටොප් එක තියෙනවා. බස් ස්ටොප් එකේ ඉඳන් හැමෝටම යන්න පුළුවන්. මෙතන මේ ආවරණ කරලා තියෙන උඩින්. ඒක ඒ කියන්නේ වැස්සට අවුවට හැම දෙයකම කවර් කරන්න තියලා තියෙන්නේ. හුඟක් දුරට මේ සිංගප්පූරු වල තියෙන මේ බස් ස්ටොප් වල මේ විදිහට හුඟක් දුරට තියෙනවා මේ වගේ මේ වහලයක් ගහලා තියෙන. ඒ කියන්නේ වැස්සත් එයාලට ප්‍රශ්නයක් නැහැ යන්න පුළුවන්. බස් ස්ටොප් එක ඊළඟ බස් ස්ටොප් එකට ට්‍රේන් ස්ටේෂන් එකට. ඇත්තටම මෙයාලා මේ රටේ දියුණුව කියන්නේ ඒකයි. රට දියුණු වෙනවා කියන්නේ මගේ ජනතාව ගැන මහ ජනතාව ගැන මෙයාලා අය කරන බදු මුදලට සාධාරණයක් ඉටු කරලා තියෙනවා. ඉතින් ලංකාවේ ඔයාලා දන්නවා මේ විදියට නෑ මේ උඩියන් ට්‍රේන් එක. ඉතින් ඇත්තටම රට දියුණුව කියන්නේ අන්න ඒකයි. ඉතින් යාළුවනේ මම ඊළඟ බස් ස්ටොප් එකෙන් දැන් බහින්න යන්නේ. දැන් අපි චුට්ටක් පල්ලට යමු. ඒ වගේම දැන් මම බස් එකට ගොඩ වුණා වගේම කාඩ් එක ටැප් කරන්න මෙතන දොරගාව දෙපැත්තක් තියෙනවා. ඕන පැත්තකින් අපිට අපේ පාවිච්චි කරපු කාඩ් එක මෙතනින් අයි ටැග් කරලා නැත්නම් ස්කෑන් කරලා බස් එකෙන් බහින්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම බස් එක බහිද්දී ඒක ටැප් කරනවා නැත්නම්
ඉතින් යාළුවනේ මම ඉස්සරලාම දැන් මාකට් එකට ආවා අපි යමු මම ආවේ පළතුරු පැත්තට. ඉතින් ශ්‍රී ලංකාවේ තියෙන හැම පළතුරක්ම වගේ මෙහෙත් සිංගප්පූලක් තියෙනවා. හුඟක්ම මේ සිංගප්පූ හැදෙනේව නෙවෙයි. මෙහෙට ගේනවා මැලේසියාවෙන් පළතුරු ගේනවා තායිලන්ත වලින් ඉන්දුනීසියා ඒ වගේ ගොඩක් රටවලින් එනවා. මම හිතන්නේ ලංකාවෙන් නම් එනවද කියන්න මම දන්නේ නැහැ. ඇත්තටම පළතුරු මම දැකලා නැහැ. ඉතින් මේකේ බිස්නස් කරන්න ලංකාවෙන් පළතුරු අයිටම්ස් ගේන්න chance එක තියෙනවා. ඇපල්, දොඩම්, අන්නාසි, මේ වෝටර්මෙලන් මේ හැම දෙයක්ම ඉතින් ලංකාවේ හැම දෙයක්ම තියෙනවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ලංකාවේ පළතුරු තරම් ඇත්තට මට නම් රස නැහැ. මේ ගස් ලැබුණත් අන්නාසි වුණත් ලංකාවේ අන්නාසි ගෙඩියක් කාලා මේ අන්නාසි ගෙඩියක් අද්දී ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා. මේ අන්නාසි රස නැහැ. අපි යමු තව චුට්ටක් බලන්න මේ මොකක් තියෙන ගස් ලැබුව එහෙම සමහර රට රසේවත් හම්බ වෙනවා පෙන් රස වගේ චුට්ටක් තියෙනවා. මට වලතාව මට වෙන මේ කොස් මේ බලන්න මෙහි කොස් වලට මාර ඉල්ලුමක් තියෙනවා. ලංකාවේ ගස් යට වැටි වැටි යන මේ කොස් වගේ දේවල් මේ වගේ රටවල් වලට ගෙනල්ලා විකුණන්න වගේ ඒ වගේ ව්‍යාපාරයක් කරන්න ඒ වගේ අයිඩියා එකක් හදන්න තියෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. අපේ මිනිස්සුන්ට මිල මුදල් ගැවසෙනවා. ඉතින් යාළුවනේ ආයෙත් මේ එළවලු පැත්තේ මේ මඤ්ඤොක්කා නම් මම ආස කෑමක්. මඤ්ඤොක්කා මේ ඇත්තටම තියෙනවා. ඒ ලංකාවේ රසම තියෙනවා. ඉතින් එළවලුත් ලංකාවේ හැම එළවලුවක්ම තියෙනවා. මිලවල පොඩි වෙනසක් තියෙනවා. වෙනසක් කියන්නේ මෙහි මිල වැඩි ලංකාවත් එක්කලා මේ ඉරඹු අල වර්ග හැම දෙයක්ම තියෙනවා. ලුණු මේවත් හැම දෙයක්ම එන්නේ වෙන රටවලින් පිපිඤ්ඤා. ඒ කියන්නේ මෙහි වගා කරන අඩුයි මේ ඉඩ ප්‍රමාණය මැදින් චූටි රටක්නේ. ඒ හින්දා හුඟක්ම පිට රටවල වලින් තමයි ගේන්නේ. ඉතින් ඉන්දුනීසියාව අර මං කලින් කියපු පළතුරු ගේන රටවල වලින්ම තමයි මේ එළවලුත් ගේන්නේ. මෙහෙත් ඔය ඉන්ඩෝ ප්ලාන්ට් හදන්නේ වගේ ඉන්ඩෝ ප්ලාන්ට් කරන විදිහට එළවලුත් කරනවා. පොලිටාන වල හදනවා. පටු 100ක් විතර වෙනවා. ඉතින් මේ හැම පලා වර්ගයකුත් තියෙන හැම පලා වර්ගමක් තියෙනවා මේ සිංගප්පූ වල. ඔයාලට දකින්න ඇති හැම එළවලුවක් පළතුරක්ම තියෙනවා. ඉතින් මේ කට්ටිය ගෙවල් වල මෙයාලට හදන්න බෑ. හැම දෙයක්ම මාකට් එකෙන් තමයි ගන්නෙ. හැම එළවලුවක් පළතුරක්ම ගන්න මෙයාලා මාකට් එකෙන් අනිවාර්යෙන් මාකට් එකෙන් ගන්න ඕන. අපේ ලංකාවේ වගේ භූමි ප්‍රමාණය අඩුයි. ඉතින් මම ඊගාවටව මාළු තියෙන පැත්තට සමහර මාළුත් තියෙනවා. ලංකාවේ මාළුත් තියෙනවා. ලංකාවේ වගේ මාළු වර්ග ලංකාවේ නැති සමහර වර්ගත් මම දැකලා තියෙනවා. නම්ම ඇත්තටම දන්නේ නැහැ. ඉතින් මේ ඩොලර් 10ට තියෙනවා. ඩොලර් 10ක් කියන්නේ 2300ක් විතර වගේ මුදලක් වෙනවා. යාළුවනේ මං එද්දී අද චුට්ටක් පරක් වුණා. මොකද මාකට් එකට එද්දී ඉතින් ඒ නිසා මේ මාළු ටිකක් අඩුයි. දැන් හුඟක් ෂොප් එහෙම වහලා තියෙන්නේ. මාළු ඉවරගෙන යන්නේ. මේ ඩොලර් 12ක් කියන්නේ 2800ක් විතර වගේ මුදලක් වෙනවා ඉස්සන්ට. ඉතින් යාළුවනේ මම විශ්වාස කරනවා ඔයාලා සිංගප්පූ වල මාකට් එක පිළිබඳව ඒ වගේම රටේ වටපිටාව ගැන යම් අයිඩියා එකක් අවබෝධයක් එන්න ඇති. ඉතින් ඔයාලා තවමත් කිරුළවිත් කැලුම් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක ගැන පිළිබඳව ඔයාලා කමෙන්ට් කරන්න. ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්න. ඉතින් යාළුවනේ අයිත් වීඩියෝ එකකින් හම්බ වෙන අදහසින් ගිහිල්ලා නම් ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.